සිට පාවෙන හිතසා කොහුලා සුවසේ ලැතවනා ලෙලමා බඳ කොමල ලාලනයෙන් ඇදෙමින් සුවසේ ගීත ගයන්න ගයාසනසෙන්න වසන්තිය ලාලනී සඳසේ දිගාසිරි වේවා දේවයන් වහන්සේ දිගාසිරි වේවා. අවශ්‍යද මට ඔබට වැදගත් දෙයක් කියන්න තියෙනවා. එසේ දේවයන් ඔබට දැන් විශාල වගකීම දරන කෙනෙක්. ඔබ මේ අනිත් ඇමතිවරුත් එක්ක එකතු වෙලා අපේ රටවැසියන්ගේ ප්‍රශ්න සොයලා බලන්න ඕනි. එසේ දේවයන් වහන්සේ මම මට පුළුවන් උපරිමයෙන් ඔබතුමාට සේවය කරන්න පොරොන්දු වෙනවා. මාව මේ තනතුරට පත් කිරීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. සේනකය බාවින්ද කුකුස් දේවින්ද ඔබ සැම මේ මහෝජන කුමාරයාවත් එක්ක එකතු වෙලා අපේ රට දියුණු කිරීමට කරන්න ඕනේ. ඇමතිවරුනි දැන් අපි ඔක්කොම එකතු වෙලා මේ මහෝජන කුමාරයාට දීර්ඝායු පතමු. දීර්ඝායු වේවා. ඔබ සැමටම ස්තුතියි.
මහෝෂධ පඬිතුමාණන් අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේය. එතුමා ඒ ආත්මේ මහෝෂධ පඬිතුමන් ලෙස ඉපිද තමන්ගේ නුවණින් රජතුමා විපත් වලින් මුදවා මහා බල සම්පන්න රජ කෙනෙක් කළසේක. මහෞෂධ කතා වස්තුව ඉතාමත්ම අපූර්ව අන්දමින් ඔබට ගෙන ආවේ අපගේ දහම් පාසල් දරුදැරියන්. ඔවුන්ට ඉතාමත්ම අගන අත්පොරසන්නාදයක් ලබා දෙන්නට කියලා අපි ඔබට කියනවා. අදිරි නදියර එහි රඟපෑ නළු නිලියන් ඔබට හඳුන්වා දෙන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. රාජකීය නර්තන කණ්ඩායමින් ඔබ හමු වූවා සචින් සහ පූජා. සචින් සහ පූජා වේදිකාවට එන්නට ඔබට ආරාධනා කරනවා. ඒ වගේම දුමිනි සහ ඉසුරි. දරුෂි සහ හිමංෂා. උපේක්ෂා සහ මුදිතා. දක්ෂිණී සහ පේෂිතා. හොඳයි දුවේ පුතේ, ඊළඟට අපි සූදානම් වෙන හඳුන්වා දෙන්නට අපගේ ගායක කණ්ඩායම. ජයශාද සිල්වා සහ සුරණී චන්ද්‍රරත්න. ඒ වගේම අරුණෝදා ප්‍රතිභානි සහ නිත්‍යා රණසිංහ. පොතේ ගුරු හැටියට ඔබ හමු වූවා ධනිත්‍රි ආර්යරත්න. දොරටුපාලයන් ලෙස තිලාන් රූපසිංහ සහ චත්මල්. රමල් රත්නායක, දර්ශ ප්‍රනාන්දු සහ එක්සිත් රණසිංහ අපගේ රාජ්‍ය සේවකයන්. පණිවිඩ කල්ගුණේ කරිතු ගමගේ පුරෝහිත ලෙසින් සසිත ප්‍රනාන්දු, දක්ෂාන් විජයසිංහ සහ ඉවාෂා විජයසිංහ. අග්‍ර පුරෝහිත ලෙස රන්දුල රත්නායක. මහෞෂධ පඬිතුමා ලෙසින් දුල්ෂාන් ජයසේකර. රජතුමා ලෙසින් සචින්ද්‍ර ගමගේ. ඇතෙන්ම මෙවන් නාට්‍යයක් පුරුදු පුහුණු කිරීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නෙමෙයි. මෙම නාට්‍යයට මුල් වුණ ප්‍රධාන තැනැත්තිය වන්නේ නන්දනී වික්‍රමසුන්දර මහත්මිය. රාජකීය නර්තන කණ්ඩායම පුහුණු කිරීම වෙනුවෙන් ලසන්තී ගුරු මහත්මිය. පිටපතෙහි අඩුපාඩු සකස් කර දී අවශ්‍ය උපදෙස් ලබා දුන්නා ගාමිණී ජයවර්ධන මහතා. ඒ වගේමයි වේශ නිරූපණ කටයුතු වලින් සහාය වුණා දේවින්ද සිල්වා මහතා. මෙම නාට්‍ය සඳහා අනිකුත් විවිධ සහාය ලබා දුන්නා සුසිල් මහතා, හේරත් මහතා, ප්‍රියංගි මහත්මිය සහ ශබ්ද පරිපාලන කටයුතු වෙනුවෙන් කොස්තාද සිල්වා මහතා. පිටපත සකස් කර පුහුණු කරා නන්දනී මහත්මිය සහ සවන් මහත්මයා.